වගේ ෆේස්බුක් වීඩියෝ එකට එහෙපට නැත්තං ෆේස්බුක් රීල් එකට 100ක් නන් කොපිරයිට් බැක්ග්‍රවන්් මියසික් ගන්න විදිිය හරියටම දැනගමුද. ට නන් කොපිරයිට් බැක්ග්‍රවන්් මියසික් ගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඉතින් පලවෙනික විදිරවන් තෝරගෙන තියෙන්නේ වට YouTube එක තියෙන තවත් කට්ටිය අප්ලෝඩ් කරපු නන් කොපිරයිට් මියසික්ම වගේ වීඩියකට යස් කරන්න පුළුවන්. ඉදිකටවා මුලින්ම YouTube එකට යන්න YouTube එකට ගිහිල්ලා වා සර්ච් කරගන්න ඕනේ නන් කොපිරයිට් මියසික් කියලා. නන් කොපිරයිට් මියසික් ෆෝ ටච් වීඩියෝස් නැත නන් කොපිරයිට් මියසික් කියලවා සර්ච් කරගන්න. එතන සර්ච් කරගත්තර පස්සවාට මේ වගේ රිසාල්ට් හම්බෙනවා. ඉතින් මම මෙතනවාට ගොඩක්ම රැකමන් කරන්න සයිට් එක තමයි මෙන්න මේ NCS කියන සයිට් එක. ඉතින් මේක තියෙන බැක්ග්‍රවන්් මියසික් ගොඩක්ම ගැන්නේ සියක්ම වගේ නන් කොපිරයිට් මියසික් තමයි තියෙන්නේ. ඉතින් මාත් මේකට ගොඩක් YouTube එකට මගේ YouTube ගොඩක් වීඩියෝස් වලට මම මේක තියෙන බැක්ග්‍රවන්් මියසික් යූස් කරලා තියෙනවා. ඒ නිසා මට මේක 100ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ YouTube channel එකේ තියෙන non copyright music වලට කිසිම copyright එකක් වදින්නේ නැහැ කියලා. ඒ වගේම මම ඔයාලට තෝරගත්ත ඊළඟ ක්‍රමය තමයි ඔයාලට YouTube එකෙන්ම දීලා තියෙනවා YouTube audio library එකක්. ඉතින් ඒකටත් ඔයා මෙතන වගේ logo එක ක්ලික් කරලා මෙතන යන්න YouTube studio එකට. YouTube studio එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි වම් අත පැත්තෙන් යටම තියෙනවා audio library කියලා. ඉතින් මෙන්න මේ ඔඩියෝ ලයිබ්‍රරි කියලා තියෙනවා. ඉතින් ඔයා මේක ටික් කරන්න. මේක ටික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් YouTube එකෙන්ම දීලා තියෙනවා ඔයාට non copyright music. ඉතින් මේ music වගේ use කරන්න පුළුවන් වගේ ඕනම වීඩියෝ එකට මේක 100%ම ගැරන්ට් කරන්න පුළුවන්. මේකේ තියෙන කිසිම ඔඩියෝ එකට copyright වදින්නේ නැහැ. මොකද මේක YouTube එකෙන්මයි දීලා තියෙන්නේ. ඉතින් මේ audios ඔයාට කැමති audio එකක් මෙතනින් play කරගන්න පුළුවන්. play කරලා බලන්න පුළුවන්. වට සෙට්ටනම ඕඩියෝ එක ඩවන්ලෝඩ් කරලා වගේ වීඩියෝ එකට ඇප්ලයි කරගෙන අප්ලෝඩ් කරන්න පුළුව. ඉතින් මේකෙත් ඒ වගේම එක ෆිල්ටර්ස් තියෙනවා. වට මෙතන සර්ච් කරන්න පුළුවන් වාට ඕන මෝඩ් එක මොකක්ද ආම් එකක්ද සෑඩ් එකක්ද නැත්තම් ෆනීද හැපීද කොහොමද කියලා වාට ඕන මෝඩ් එක උනත් මෙතන සර්ච් කරන්න පුළුවන්. ඊට අමතරව බ්ලොග් වලට ගන්නවන වට මෙතන කෙලින්ම සර්ච් කරන්න පුළුවන් බ්ලොග් වලට අදාළව තියෙන background music. ඒ වගේම ටෙක්ස්ට් පැත්තට ගන්නවා නම් ටෙක්ස්ට් වලට අදාළව තියෙන background music ඒ වගේ වාට මෙතන කැටගරි කරලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතන මේගොල්ලෝ YouTube එකම දීලා තියෙනවා තවත් sound effects. ඉතින් මේවත් පොඩි දේවල් වලට වාට use කරන්න පුළුවන්. පොඩි තප්පර ගණන් වල sound effects තියෙනවා. ඉතින් මේවටත් copyrights වදින්නේ නැහැ. මේවට ගොඩක් හොඳ output එකක් ගන්නවා වගේ වීඩියෝ එකට ගොඩක් හොඳ output එකක් ගන්න මේ audios වාට use කරන්න පුළුවන්. ඊළඟ එක විදිහට මම ඔයගොල්ලන්ට තෝරගෙන තියෙන්නේ Facebook audio library එක. ඉතින් YouTube එකෙන් වගේම Facebook එකනොත් ඔයාට වෙනම audio library එකක් දීලා තියෙනවා. ඔයාගේ Facebook reel වලට audios background music add කරගන්න. ඉතින් කොහොම මුලින්ම ඔයාගේ Facebook page එකට එන්න. page එකට ආවට පස්සේ මෙතන පෙන්නනවා Meta business එක. ඉතින් මේක ටික් කරාට පස්සේ ඔයා කෙලින්ම redirect වෙන්න ඔයාගේ browser එකට. ඉතින් browser එකට ආවට පස්සේ ඔයාලට මේකේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතන වම් අත පැත්තේ යටින් තියෙනවා YouTube එකේ වගේම all tools කියලා. ඉතින් මේක ටික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා sound collection කියලා. ඉතින් ඒක ටික් කරන්න. ඊට පස්සේ ඔයාලට අර YouTube එකේ දීලා තියෙනවා වගේම Facebook එකෙන් දීලා තියෙන audio library එකට access කරන්න පුළුවන් මේක හරහා. ඉතින් මේක තමයි දීලා තියෙන sound collection එක. ඒ කියන්නේ background music ටික. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් YouTube එකේ වගේම Facebook එකනොත් ඔයාලට ගොඩක් හොඳ background music free දීලා තියෙනවා. ඉතින් මේවාට එකින් එක play කරලා ඔයාලට ගැලපෙන audio එක download කරලා ඔයාගේ වීඩියෝ එකට apply කරගන්න පුළුවන්. ඉතින් YouTube එක දීලා තියෙනවට වඩා මේකේ ගොඩක් filtering option වගේක් දීලා තියෙනවා. ඔයාලට YouTube එකටත් වඩා හොඳට මේකේ ඔයාගේ වීඩියෝ එකටම most popular ඒ වගේම වීඩියෝ එකට හරියටම ගැලපෙන audio එක ඔයාලට මෙතනින් select කරලා හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට duration එක පවා හොයාගන්න පුළුවන්. ඉතින් මේකේ වෙනම sound effect කියලා දීලා තියෙනවද කියන නම් මම දන්න පොඩක් ඔයගොල්ලන්ටම check කරලා බලන්න පුළුවන් sound effects එකක් දීලා තියෙනවද කියලා. මොකද YouTube එකේ න වෙනම sound effects දීලා තිබ්බා. ඉතින් මේකෙත් ඔයාලට ගොඩක් audios තියෙනවා free music, free background music. ඔයාලට මේවා ඔයාගේ වීඩියෝ එකට download කරලා apply කරගන්න පුළුවන්. ඒ වගේම මේ YouTube එකෙන් Facebook එකෙන් ඊට අමතරව
ඔයාට තවත් වෙබ්සයිට් තියෙනවා non copyright music ඒ වගේම non copyright videos photos download කරගන්න පුළුවන්. ඉතින් ඒවත් මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. එතකොට ඔයාට ඒ දේවලුත් use කරලා ඔයාගේ වීඩියෝ එක ගොඩක් quality output එකකට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒවත් මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. මම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේම tech අලුත් ගොඩක් දේවල් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔබට සුබ දවසක්.